Hi, welcome back to my channel. අපේ ගේ ගාව බස් හෝල්ට් එකට ඇවිල්ලා මැප්ස් දාන හැටි තමයි මම මේ පෙන්නන්නේ. ඉකෝ ස්ටේඩියම් එකට යන්න. ඉකෝ ස්ටේඩියම් කියන්නේ සිඩ්නි වල තියෙන ලොකුම ස්ටේඩියම්ස් වලින් එකක්. ඒකට විනාඩි 6ක් දුරින් තමයි අපේ ගෙදර තියෙන්නේ. විනාඩි 6ක දුර කාර් එක යනවා නම් බස් එක යනවා නම් විනාඩි 16ක් දුරයි. මෙන්න මේ බස් එකේ තමයි අපි යන්න හදන්නේ. හරි බස් එකේ නැගලා වෙන්ට්වර්ත් පොයින්ට් ඉඳලා සිඩ්නි ඔලිම්පික් පාක් වෙනකන් යනවා අපි එකෝ ස්ටේඩියම් එකට යන්න. එකෝ ස්ටේඩියම් එකේ මොකද්ද අද තියෙන්නේ? තියෙන්නේ රේස් ඔෆ් චැම්පියන්ස් කියලා රේස් එකක්, කාර් රේස් එකක්. ඒ කාර් රේස් එක තමයි අපි බලන්න යන්නේ. අපි කලින්ම ටිකට් අරගෙන ලෑස්ති වෙලා හවස 5:00 වෙනකොට ගෙදරින් පිට වුණා. 7:00 පටන් ගන්න රේස් එකක් බලන්න යන්න. හැබැයි 6:00 ඉඳන්ම වගේ ඒගොල්ලන්ගේ චුටි එන්ටර්ටේන්මන්ට් ඉවෙන්ට්ස් තියෙනවා. අර දුර පේන්නේ එකෝ ස්ටේඩියම් එක. අපි දැන් එතනට ගොඩක් ළඟයි. ඇත්තටම විනාඩි 10ක 15ක දුරනේ. මේ තියෙන්නේ කාර් පාක් එක. කාර් පාක් එක පාස් කරන් අපි යනවා බස් එකේ යද්දි. කාර් පාක් එකේ වාහන දාන්න අපි හිතුවේ නැහැ. ඉතින් පොඩි දුරක් ඉඳලා අනිත් එක කාර් පාක් එක ටිකක් ගණන් අපිට බස් එකේ යන්න ගොඩක් ළඟයි හින්දා අපි බස් එකේ තමයි එකෝ ස්ටේඩියම් එකට යන්නේ. පයින් යන්නත් පුළුවන් දුරක් හැබැයි පයින් යන්න කම්මැලි. මේ තියෙන එකෝ ස්ටේඩියම් එක අපි ඇතුල් වුණා. අපි ඇතුල් වුණේ ගේට් B ඉඳන් විතර. බලමු අපි වටයක් ගිහිල්ලා තමයි අපේ ගේට් එක ගාවට යන්නේ. මෙන්න මේ අපි දැන් ඇතුළටත් ගිහිල්ලා අයිල්ස් වලින් අපේ අයිල් එක යනවා. මේ ඇතුළටත් ගියාට පස්සේ ගත්ත ක්ලිප් එකක්. ඇතුළට යන කෑල්ල මට ටිකට් එක ස්කෑන් කරන එක එහෙම වීඩියෝ කරන්න බැරි වුණා. හරි first things first අපි එල්ජනා එකෙන් කෑම ගත්තා. ඊට පස්සේ අයිල් 113 තමයි අපේ සීට්ස් තියෙන්නේ. අපි අයිල් 113 එකෙන් ස්ටේඩියම් එක ඇතුළට යන්න හදන්නේ. මෙන්න මෙහෙම තමයි ස්ටේඩියම් එක ඇතුළට යන්නේ. මාර ලස්සනයි ස්ටේඩියම් එක ඇතුළ. ගොඩක් ලොකුයි. 2000 සිඩ්නි ඔලිම්පික්ස් වලටත් හදපු ස්ටේඩියම් එකක් මම හිතන්නේ මේකත්. එකෝ ස්ටේඩියම් මම හිතන්නේ ඕපනින් සෙරමනි එක එහෙම තියෙන්නේ නැත්තේ මෙතන. මම හරියටම දන්නෙත් නෑ. ඉතින් පඬිතයා වගේ කිව්වට බොරු වෙන්නත් පුළුවන්. මේක තමයි ඔලිම්පික් පාක් එකේ තියෙන ලොකුම ස්ටේඩියම් එක. ඒකේ අපි සීට් එක හොයාගෙන යනවා. I think අපි හිටියේ row 16 වගේ එකක්. ඔව්. row 16 seat 32 වගේ. අපි සීට් එක හොයාගෙන යනවා. හරි අපි වාඩි වුණා. පැයක් කලින් විතර අපි මෙතනට ආවා. මෙතනට එද්දි 6:00 විතර වුණා. 6:00 කාලා 6:00 විතර වුණා. නෑ 6:00 කාලා වගේ වෙද්දි අපි මෙතනට ආවා. ඊට පස්සේ මේ තියෙන්නේ එතන අර කට්ටිය නිකන් වාඩි වෙලා ඉන්න හින්දා ඒගොල්ලන් එක එක ස්ටන්ට්ස් කරලා පෙන්නනවා. මේ කාර් රේස් එක නෙමෙයි එක එක කාර්ස් වලින් කරන ස්ටන්ට්ස්. මේ ස්ටන්ට් එක ඇවිල්ලා කාර් එක මෙහෙම යන ගමන් තියෙද්දි මෙයා කාර් එකෙන් බහිනවා. අර චූටි කාර් එකේ ඩ්‍රයිවර් කෙනෙක් නැතුව තමයි ඔය කාර් එක කැරකෙන්නේ. ඊට පස්සේ එයාම ආපහු ඒ කාර් එකේ නැගලා එයා කාර් එක පදිනවා. අන්න එහෙම ඔහොම නැගලා කාර් එකේ ස්ටන්ට් එකක් කරනවා. මේ කාර් එක ඩ්‍රයිවර් කෙනෙක් නැතුව තමයි කාර් එක කැරකෙන්නේ. ඊපස්සේ ආපහු ඇතුළටම නැගලා කාර් එක කෙලින් ගන්නවා. බයික් එකෙනුත් ස්ටන්ට්ස් වගේක් කරා. මම බයික් ස්ටන්ට්ස් වගේකුත් රෙකෝඩ් කරා. මේ ඇවිල්ලා රේස් එක නෙමෙයි. අපි ආවේ රේස් ඔෆ් චැම්පියන්ස් කියලා රේස් එකක් බලන්න. හැබැයි වැඩියෙන්ම උනේ ස්ටන්ට්ස් බලපුවක. රේස් එක නම් මම වැඩිය රෙකෝඩ් කරේ නෑ. මම චුට්ටක් තමයි රේස් එක රෙකෝඩ් කරේ. මේ ස්ටන්ට්ස් මම රෙකෝඩ් කරා. මේ බයික් ස්ටන්ට්. බයික් එකෙනුත් මෙයා ගිහිල්ලා තනි රෝදෙන් ගියා. අත් අල්ලන්න නැතුව ගියා. එහෙම කරා. බයික්ස් දෙකක් තිබ්බා. බයික්ස් දෙකයි චූටි කාර් එකයි ලොකු කාර් එකයි තමයි ස්ටන්ට්ස් වලට හිටියේ. මේ ඔන්න දැන් බයික් එකෙන් කරන ස්ටන්ට් එකක් අපි බලමු. මෙයා අත් අල්ලන්න නැතුව බයික් එකේ නැගලා කැරකෙනවා. ඊට පස්සේ හරි එයා බයික් එකේ සයිඩ් එකෙන් එල්ලිලා අත් අල්ලන්න නැතුව බයික් එකේ කරකවන මේකක් තමයි පෙන්වන්නේ. ඊළඟට එයා කකුල් දෙකත්
ලූස් කරලා අත් දෙකත් අතෑරලා බයික් එක එල්ලිලා වගේ යනවා. ඒක තව ස්ටන්ට් එකක්. අර තියෙන ලොකු කායක. ඒක තමයි අනිත් ස්ටන්ට් කරපු කායක. පොඩි කායකයි ලොකු කායකයි බයික්ස් දෙකයි. මේගොල්ලන් ස්ටේඩියම් එකේ තැන් තැන් වලට ගිහිල්ලා කට්ටියට එක එක ස්ටන්ට් කරලා පෙන්නුවා. රේස් එක පටන් ගන්නේ තව ටිකකින්. මේ රේස් එක පටන් ගන්න කලින් වෙන දේවල් තමයි. රේස් එක එච්චරම මම කැප්චර් කරලා නැති හින්දා මේ ස්ටන්ට් වලින් වීඩියෝ එක පිරিলা ඇති. ගණන් ගන්න එපා. හරි දැන් කාර් එකක් ඇවිල්ලා මේ බයික් වටේට කැරකෙනවා. ඊට පස්සේ මේ බයික්ස්ුත් කාර් එකත් එක්ක කැරකුණා. හරි මේ තමයි අපි ගියපු කට්ටිය. ඔන්න බයික් එකයි කාර් එකයි කැරකෙනවා එකට. ඊට පස්සේ බලමු අපි මොකද වෙන්නේ කියලා. තාම Race of Champions පටන් ගත්තේ නෑ as I been saying. මෙයා තමයි ස්ටන්ට් කරපු එක්කෙනා. එයා තමයි ඔය cheers කියලා දැන් මුළු crowd එකෙම audience එකට ඒගොල්ලන් එක එක ඒවා කරා. එයාගෙන් ඊට පස්සේ ආව ඉන්ටර්විව් කරා. එයාගෙන් ඉන්ටර්විව් කරලා ඇහුවා මොකක්ද මේකේ කැමතිම දේ කියලා. ඊට පස්සේ එයා ඒකට උත්තරයක් දුන්නා. The paycheck is amazing. No, really, honestly, I mean, it is like a family. Honestly, Frederick who puts all this together, he does it amazing. Everybody's here. හරි දැන් ඔන්න ඉවෙන්ට් එක ස්ටාර්ට් කරන්න යන්නේ. ලයිට්ස් පත් වුණා. මේ ඉන්නේ රේස් කරන අය. ඒගොල්ලන්ගේ ගත්ත චූටි වීඩියෝස් සිඩ්නි වල තමයි මේ රේස් එක තියෙන්නේ. ඉතින් ඒ හින්දා සිඩ්නි වල ලස්සන ඔය තියෙන ට්‍රැක් එක ස්ක්‍රීන් එකේ පෙන්නන්නේ. ස්ක්‍රීන් එකේ දැන් පෙන්නනවා අය රේස් කරන අයව. ඊට පස්සේ මේ රේස් කරන හැමෝම ග්‍රවුන්ඩ් එක වටේ ගිහිල්ලා ඒගොල්ලන් ඉන්ට්‍රොඩියුස් කරනවා. මේ ක්ලිප් එකෙන් පස්සේ. මේ ඇවිල්ලා ඉන්ට්‍රොඩක්ටරි ක්ලිප් එක. හරි. දැන් ඔන්න එක්කෙනෙක්ව ඉන්ට්‍රොඩියුස් කරා. මේ කෙනෙක් ඉන්ට්‍රොඩියුස් කරලා එයා යන ගමන් අපි ඊළඟ දෙන්න කවුද කියලා බලමු. නම කියව ගන්න අමාරුයි මට දැන්. එයාගේ නම නෑ මට මෙයාගේ නම මතක නෑ. හැබැයි එයාගේ රටේ කොඩියක් තියෙනවා. වෙටේරි බොටාස් ගියා. මයිකල් රොමැන්ඩිස් තමයි ඊළඟට යන්නේ. ඒගොල්ලෝ ඔක්කොම ග්‍රවුන්ඩ් එක වටේ ගියා. මෙයා කායක උඩත් නැගගෙන එයාගේ ඉන්ට්‍රොඩක්ටරි රවුම ගියා. කවුද මේ ඊළඟට ගියා මයිකල් ෂූමාකර්ගේ පුතා මික් ෂූමාකර්. එයත් රේස් එකේ හිටියා. අපි හිතුවා එයත් පර්ෆෝම් කරයි කියලා හොඳට. එයා සෙමීස් වලට වගේ ආවා. එතනින් එහාට යන්න හම්බුන්නේ නැහැ. නෑ එයා ක්වෝටර්ස් වලින් අවුට් වුණා මම හිතන්නේ. මේ වෙලාවේදී අපි හැත්තටම හිතුවා එයා මේ ඉන්නේ එයා. හිතුවා එයා ෂූමාකර් වගේ ගොඩක් හොඳට ඩ්‍රයිව් කරයි කියලා හිතුවා අපි. ඊළඟට ලුයිස් ෂාප්. හරි. ඔහොම ඩ්‍රයිවර්ස්ලා ගොඩක් හිටියා. ඒ හැමෝම ඉන්ට්‍රොඩියුස් කරා. ඊළඟට ඉන්ට්‍රොඩියුස් කරේ සෙබැස්ටියන් වෙටල්. අපි යා හින්දා තමයි ආවේ. එයා හිටපු හොඳ පරණ රේසර් කෙනෙක්. වර්ල්ඩ් චැම්පියන් කෙනෙක්. එයත් unfortunately semi finals වලටවත් ආවේ නෑ මම හිතන්නේ. එයත් අවුට් වුණා ක්වෝටර්ස් වලින්ම රේස් එකේ.
මේ වෙලාවේ අපි ඒක දැනන් හිටියේ නෑ. මේ වෙලාවේ අපි රේස් එක පටන් ගන්නකොට එයාව ඉන්ට්‍රොඩියුස් කරන එක තමයි මේ බලන් ඉන්නේ. Sebastian Vettel. ඊළඟට ඉන්නවා Will Brown. එයාම වීඩියෝ කරේ නෑ. Sebastian Vettel මම වීඩියෝ කරා. මොකද එයා පොපියුලර් කෙනෙක් හින්දා එයා හින්දා තමයි අපේ හස්බන්ඩ් මේක බලන්න යමුයි කිව්වේ. මේ ඉන්නේ ඔක්කොම රේසර්ස්ලා ටික. ඒගොල්ලෝ ඔක්කොමලා ඇත්තටම මේක අපිට ස්ක්‍රීන් එකෙන් බලන්න වුණා. මොකද අපිට ඇත්තට මේගොල්ලන් ෆේස් කරන් හිටියේ අනිත් පැත්තට. ස්ක්‍රීන් එකෙන් තමයි අපිට මේක පෙවුනේ. අපි සීට්ස් තෝරද්දි දැනන් හිටියේ නෑ කොයි පැත්තද හොඳ පැත්ත කියලා. මේ ඉතින් අපි දන්න අපිට තේරෙන හැටියට හොඳ ස්පොට් එකක් තමයි ටිකට් සිලෙක්ට් කරේ. මේ ඉන්නේ අද දවසේ රේස් කරන්න යන ඔක්කොමල රේසර්ස්ලා දෙන්න කට්ටිය. මේ ඉන්නේ සයිඩ් එකෙන් චැස් මොස්ටර්ඩ්. හරි. ඒගොල්ලන් දැන් රේස් ෆොටෝ එක අරගෙන එනවා මෙතන ට්‍රැක් එකට පොඩි බැනර් එකක් අල්ලගෙන ෆොටෝ එකක් ගන්න. මේකට ඒගොල්ලන් යන ගමන් මේ ඉන්නේ ඔක්කොම රේසර්ස්ලා ටික. Race of Champions 2025 in Sydney තමයි අපි මේ බල ඉන්නේ. හරි. දැන් ඒගොල්ලන් හඩල් එකක් දැම්මා. හඩල් එකක් දාන කෑල්ල තමයි දැන් පෙන්නුවේ මම. ওই හඩල් එක දැන් මේගොල්ලන් එතන උඩ ඉඳලා හඩල් එක ඉවරයි. දැන් ඒගොල්ලන් යන්නේ රේස් කරන්න. හරි. ඊළඟට දැන් අපි රේස් එක බලන ගමන් ඉන්නේ. රේස් එක මට මේක ෆෝකස් කරාට ඔයගලන්ට ෆෝකස් වෙන්නේ ප්ලෑන් එක. ඊගා රේස් එකේ ඉන්නේ සෙබැස්ටියන් වෙටල් and බ්‍රෝඩි කොස්ටෙකි. මම හිතන්නේ වෙටල් මේ රේස් එක දින්නා. අපි බලමු රේස් එක මම ෆුල් රෙකෝඩ් කරේ නෑ මම හිතන්නේ මේ රේස් එක පටන් ගන්න තැන. පටන් ගන්න තැන ළඟ නෙමෙයි අපි හිටියේ. හරි. මේ තියන්නේ ගෲප් D එකේ තමයි ෆස්ට් රේස් එක. අන්න අතන තමයි ස්ටාර්ටින් and එන්ඩින් පොයින්ට් එක. හරි. කාස් දෙක පිට වුණා. රේස් එක පටන් ගත්තා. මේ රේස් එකේ මම හිතන්නේ එක කායකක් මේකදී නවතිනවා. ඔව් මේ කායක මෙතන නවතිනවා. ඒ හින්දා මම මේ රේස් එක දිගටම රෙකෝඩ් කරේ නැද්ද කොහෙද? වෙටල් මේ රේස් එක ලේසියෙන්ම දිනනවා. දෙන්න තමයි රේස් කරන්නේ මේ ට්‍රැක් එකේ. දෙන්න රේස් කරලා අන්තිමටම දිනන අය ඉස්සරහට ඇවිල්ලා ෆයිනල් එකට යනවා. මේ දැන් තව රේස් එකක් ස්ටාර්ට් කරන්නේ ඔහොම ට්‍රැක් එක ට්‍රැක්ස් දෙකක යන්නේ රේසර්ස්ලා දෙන්න. මේ රේස් එක ඇවිල්ලා බොටෑස් and බර්ච් තමයි මේ රේස් එකේ ඉන්නේ. මම මේ රේස් එකක් නිකන් රේස් එකක් රෙකෝඩ් කරා. ඊට පස්සේ මම කෙලින්ම රෙකෝඩ් කරේ ආපහු ෆයිනල්ස් රේස් එක. රේස් එක යනකොට මාර ඉන්ට්‍රෙස්ටිං බලන් ඉන්න. වංගු ගොඩක් තියෙනවා ඒවා ගන්න කොහොමද? වැදුනොත් ඒගොල්ලන්ට පෙනල්ටි හම්බෙනවා. පෙනල්ටි එක එකත් රේස් එක දිනන්න පුළුවන්ද කියලා බලනවා. එහෙම එක ඒවා තිබුණා රේස් එකේ. හරි. දැන් අපි ඇවිල්ලා ඉන්නේ ඊළඟට ආයි වෙටල් යන රේස් එකකට. මේ රේස් එකත් වෙටල් දිනනවා. ලුයිස් ෂාප් and සෙබැස්ටියන් වෙටල්. වෙටල් මේ රේස් එකත් දිනලා ඊළඟට චැස් මොස්ටර්ඩ් එක්ක තිබ්බ රේස් එක තමයි යා පෙරදුනේ. මොකද චැස් මොස්ටර්ඩ් සෙකන්ඩ් ප්ලේස් වෙනකම්ම ගියා. ඔන්නෝම තමයි රේසස් යන්නේ. හරි ක්වෝටර් ෆයිනල්ස් වලදී තමයි වෙටල් අවුට් උනේ. මේ දැන් අපි යන්නේ ෆයිනල්ස් බලන්න. ෆයිනල්ස් වලට ආවේ සෙබැස්ටියන් ලොයිබ් and චැස් මොස්ටර්ඩ්. ෆයිනල්ස් රේස් එක යනවා කියන්න හදන්නේ. කාස් දෙක ආවා ස්ටාර්ටින් ලයින් එකට. Finale of Race of Champions 2025 in Sydney. 1 2 3. හරි කාස් දෙකම ආවා. ඒගොල්ලන් එක වෙලාවට එක කාස් වල ඩ්‍රයිව් කරේ. මේ වගේ චූටි එකකත් ඩ්‍රයිව් කරා, ලොකු කාස් වල ඩ්‍රයිව් කරා.
ෆයිනල්ස් ගියේ මේ වගේ චූටි කායකෙන්. මේ මාර ඉන්ට්‍රෙස්ටිං බලන් ඉන්නකොට ඒක මම එතන ඉඳන් ට්‍රැක් එකේ යනකොට සද්දෙත් එක්ක it was not a close game, I think. Yeah, it was not a close game. Sebastian Loeb ගොඩක් ඉස්සරහින් ලීඩ් එකක් අරගෙන යනවා. Chas Mostert is lagging behind. අන්තිම ඔන්න අන්තිම ටර්න් එකෙන් තමයි I think chance එකක් එනවා නම් එන්නේ. හරි ඔන්න අන්තිම ටර්න් එක. ඊට පස්සේ ඉතුරු ටික ස්ට්‍රේට් රන් එක. Okay, ටිකක් close race එකක්. Finally, Sebastian Loeb wins the race. That's the end of Race of Champions 2025. ඊළඟට අපිට තියෙන්නේ තෑගි දෙනවා බලන්න. තෑගි දෙනවා බලලා අපි ගෙදර ගියා. මේ කාර් එක පෙන්වන්න බැරිුණානේ. Cupra කාර් එකක් තිබ්බා. They were sponsors, so they had this car right in the middle of the ground. Cupra කියලා තමයි මම හිතන්නේ කියන්නේ. Supra වෙන්න බෑ. Cupra කාර් එකක් තිබ්බා. ඊට පස්සේ ආපහු ස්ටන්ට්ස් තිබුණා. දිගටම බ්‍රේක්ස් වලදී එක්කෝ කවුරු හරි කතා කරා එක්කෝ මේ වගේ ස්ටන්ට්ස් තිබුණා. එකම ස්ටන්ට් එක වගේ තමයි ඒගොල්ලන් කරේ පොඩි වෙනස්කම් එක්ක. මම ඒව රෙකෝඩ් කරා මොකද ඒව ඉන්ට්‍රෙස්ටිං බලන් ඉන්න. කාර් රේස් එකත් ඉන්ට්‍රෙස්ටිං බට් කාර් රේස් එක රෙකෝඩ් කරලා පෙන්වන්න දෙයක් නෑ වගේ මට හිතුණා. ස්ටන්ට් එකේ ඊට වඩා දෙයක් තිබුණා ඕගලන්ට බලන්න. තනි කකුලෙන් යනවා බයික් එක. ගස්සලා යනවා. අල්ලන්න නැතුව යනවා. හරි එතනදී යා වැටෙනවා. වැටෙනවත් එක්ක මේවා කරන්න ගිහිල්ලා ගෙදර try කරන්න එපා කවුරුත්. මේවා ගොඩක් ප්‍රොෆෙෂනල් try කරන ඒවා. හරි දැන් අපි යන්නේ මේ මොකද්ද? රේස් එක දිනලා ඉවරයි. අවෝඩින් සෙරමනි එක බලන්න. අවෝඩින් සෙරමනි එකත් ෆේස් වෙන්නේ අර පැත්තට. ඉතින් අපි හිමින් ඒ පැත්තට යන්න තමයි හදන්නේ. මේ කවුරුත් ලොකුවට ඒ කියන්නේ මේ ඉවෙන්ට් එක ගොඩක් සෝල්ඩ් අවුට් ඉවෙන්ට් එකක් නෙමෙයි. ටිකට්ස් ගොඩක් ඉතුරු වෙලා තිබ්බා මං හිතන්නේ. එකක් ඇවිල්ලා රීසන් එකක් දීලා තිබුණා ටිකට්ස් ඕවර් ප්‍රයිස් කියලා. අපිත් ටිකක් ගණන් ටිකට් එකකට ගියේ. මොකද අපි ඉස්සරහම වගේ හිටියා. හරි. දැන් අපි ග්‍රවුන්ඩ් එකේ අනිත් පැත්තට ආවා. awarding ceremony එකට. Chas Mostert won the second place. Sebastian Loeb got first place. He's the champion. ඉවරයි. හරි. ඉතින් awards දුන්නා. award එක දුන්නට පස්සේ ඒගොල්ලන් සෙලිබ්‍රේට් කරා ෂැම්පේන් එක. අපි ඒ ටිකත් බලලා ගෙදර ආවා. Thank you for watching. Bye bye.